Hello anime fans, ඉතින් අද අපි බලන්න යන්නේ Dragon Ball Z episode 21 and 22. උන්වා තමයි එක එපිසෝඩ් එකක්වත් බලලා නැත්නම් අපේ channel එකේ playlist එකක් තියෙනවා. අන්න ඒකට ගිහලා බලන්න. නැත්නම් ඔයාලට මේ series එක වැඩි තේරෙන එකක් නැහැ. ඉතින් මේ එපිසෝඩ් එක පටන් ගද්දී අපිට King Kaiගේ planet එක පෙන්නනවා. King Kai කියනවා ගෝකු මේක තමයි ඔයාගේ අන්තිම train වෙන දවස කියලා. අන්තිම දවස කියලා වැඩි හිතන්න එපා. මේ anime එහෙම තමයි. අලින් එපිසෝඩ් එකේ තිබ්බ මේ එපිසෝඩ් එකෙන් පෙන්නන්නේ පස් ගානක් පහුවෙලා තමා පෙන්නන්නේ. King Kai කියනවා ඔයා ට්‍රේන් කරපු වගේ ප්‍රතිඵල දැන් බලමු කියලා. එහෙමම King Kai අර වදුරට දුවන්න කියනවා. හැබැයි වැඩේ කියන්නේ කලින් වගේ නෙමේ. ඔකු මේ පාර ඒ වදුරව තප්පරයකටත් කලින් අල්ලනවා. ඊළඟට ගේගරි කියන තනකොළ පෙත්තට යන්න කියනවා. ඒ වුණාට ඉතින් කලින් වගේම තමා තප්පරයකටත් අඩුවෙන් ඕකු ගිහිලා ඒ තනකොළ පෙත්තට මිටියෙන් ගහලා එනවා. King Kai කියනවා ඒක නම් නියමයි. දැන් තමා වෙලාව ස්පිරිට් බෝම්බ එක චෙක් කරන්න කියලා. ඕකු කියනවා මම මේක ගොඩක් වෙලා ඉඳන් චෙක් කරන්න තමයි බලන් හිටියේ කියලා. එයා එනර්ජි එක කලෙක්ට් කරන්න ගන්නවා. ඒ එනර්ජි එක කලෙක්ට් කරාට පස්සේ එයාගේ ඇගේ නිකන් තියෙනවා ඕරා එකක් වගේ. ඊට පස්සේ එයා ඒ මුළු එනර්ජි එකම අතට ගන්නවා. ඊට පස්සේ King Kai තඩි ගාලක් ගෝකුගේ පැත්තට එවනවා. ඒ ගාලට ගෝකු එයාගේ ස්පිරිට් බෝම්බ් එකෙන් ඇටැක් කරනවා. ඒ ගාල නම් ඉතින් කෑලි කෑලි වලට කුඩු වෙලා යනවා. King Kai ගෝකුට කියනවා ඔයා හොඳට මතක තියාගන්න මේක පොඩි ප්ලැනට් එකක්. ඒක හින්දා මේකේ එනර්ජි එක ගැදර් කරන්න පුළුවන් පොඩ්ඩයි. ඒ වුණාට Earth එක වගේ ලොකු ප්ලැනට් එකක එනර්ජි එක ගොඩක් කලෙක්ට් කරන්න පුළුවන්. ඒක හින්දා ඔයා ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ Earth එකේ මේ ස්පිරිට් බෝම්බ් එක හදද්දී. මොකද ඒක ගොඩක් පවර්ෆුල් වෙනවා මේ පොඩි ප්ලැනට් එකටත් වැඩිය. ඔයාලට පුළුවන් නම් ස්පිරිට් බෝම්බ් එක වැඩි යූස් කරන්න නැතුව වාට ඕනෙම වුණොත් විතරක් ඒක පාවිච්චි කරන්න. ඕකුත් කියනවා මට ඒක තේරුණා කියලා. ඊට පස්සේ King Kai කියනවා එහෙනම් මං හිතන්නේ වෙලාව විලා ඔයාට සුබ ගමන් කියන්න ගෝකු. හෙට වෙද්දී සේන්ස්ලා පෘථිවියට එනවා කියලා. එතකොටම තමයි King Kaiට තව ප්‍රශ්නයක් මතක් වෙන්නේ. King Kai කියනවා මට අමතකුණා මගේ කැල්කියුලේෂන්ස් වලට ඔයා ස්නේක් වේ එකෙන් ගෙදර යන වෙලාව ඇඩ් කරන්න කියලා. එතකොට ගෝකු කෑ ගහන්න ගන්නවා මට මෙහෙට එන්න ස්නේක් වේ එකේ අවුරුද්දක් විතර ගියා කියලා. එතකොට King Kai කියනවා නෑ වාට දවස් දෙකකින් විතර යන්න පුළුවන් වෙයි. දැන් වා ගොඩක් පවර්ෆුල් නේ කියලා. ඕකු කියනවා මං දවස් දෙකකින් ගියත් මං දවසක් පරක් වෙනවනේ කියලා. Kai බෝකුට බයිනවා මමත් පර්ෆෙක්ට් නෑ ගෝකු මටත් වැරදි වෙනවා කියලා. ඔයාගේ යාළුවන්ට කියන්න ඕනේ ඔයාව රිවයිව් කරන්න කියලා. ඊට පස්සේ ගෝකු King Kaiගේ පිටට අත තියලා මාස්ටර් රෝෂිට කතා කරනවා. මුලින්ම නම් මාස්ටර් රෝෂි බය වුණත් එයා තේරුම් ගන්නවා ඒ ගෝකු කියලා. ගෝකු කියනවා මාස්ටර් රෝෂි මාව දැන් විශ් කරන්න. මොකද හෙට වෙද්දී සේන්ස්ලා එනවා. අනිකමම දැන් ට්‍රේන් වෙලා ඉවරයි කියලා. නික මාස්ටර් රෝෂි මට හෙට එන්න වෙන්නේ නැහැ. අනිද්දා තමයි එන්න වෙන්නේ. ඒක හින්දා එතකන් ඕගලන්ට වෙනවා සේන්ස්ලා නවත්තන්න කියලා. ඕකෝ ඔක්කොම කියලා ඉවරලා කතා කරන එක නවත්තුවට පස්සේ තමයි දකින්නේ එයා King Kaiව චප්ප කරන් ඉඳලා තියෙන්නේ කියලා. King Kai ගෝකුගේ ඇදුම ඉරිලා හින්දා ගෝකුට අලුත් ඇදුමක් දෙනවා. එතකොට ගෝකු අහනවා දැන් ඔයා මගේ ටීචර් හින්දා ඒ වගේ සිම්බල් එක මෙතන නැත්තේ කියලා. එතකොට King Kai කියනවා පිටිපස්ස බලන්න කියලා. පිටිපස්සේ නම් King Kaiගේ සිම්බල් එක තියෙනවා. King Kai කියනවා මගේ සිම්බල් එක ලොකු එකට දාලා ඔයාගේ පරණ මාස්ටර් එක ඉස්සරහට දැම්මා කියලා. එතනින් කට් කරලා අපිට Dragon Balls ටික පෙන්නනවා. මාස්ටර් රෝෂි කියනවා Dragon Arise කියලා. එතකොටම ඉතින් අදුරු බලාකුළු එහෙම එන්න ගන්නවා. ඊට ගෝහාන් වයිපේ ගොල්ලෝ පෙන්නනවා. ඉතින් ඒගොල්ලන්ටත් තේරිලා Dragon සමන් කරලා කියලා. ඒ Dragon Balls වලින් ඉතින් එකපාරට මකරෙක් මතු වෙනවා. ඉතින් මේ මකර තමයි Dragon Balls වල ඉන්නේ. එයාට කියන්නේ Shinron කියලා. Shinron ඇවිල්ලා අහනවා ඇයි ඕගොල්ලෝ සමන් කරේ? ඕගොල්ලන්ගේ විශ් එක මොකද්ද කියලා. ඉතින් අපේ ලෝකෙ මේ වගේ Dragon කෙනෙක් හිටියනම් ඕගොල්ලෝ මොනවද ඉල්ලන්නේ කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. ඉතින් පැත්තට එන මොඩෝරෙක් කියනවා අපේ පෘථිවියට එන සේන්ස්ලා දෙන්නව ඔයාට පුළුවන් විනාශ කරන්න කියලා. හොඳ වෙලාවට Shinron කියනවා ඒ විශ් එක මට ඉට්ටු කරන්න බෑ කියලා. මාස්
මාස්ටරෝෂයමම ගෝකුව විශ් කරනවා රුන් කියනවා ඔයාගේ විශ්ෂක ඉටු වෙලා තියෙන්නේ කියලා. ඊට පෙන්නනවා හෙම්මම ගෝකුගේ ඔළුවේ තිබ්බ අර රින් එක වගේ එක අතුරුදහන් වෙනවා. ගෝකුත් ඉතින් හැමෝටම බායි කියනවා. ඊට පස්සේ එයා දුවගෙන ගිහිල්ලා ස්නේක් වේ එකට පයින්නවා. ඊට පස්සේ ජෙට් එක වගේ ස්නේක් වේ එක යනවා. එතනින් කට් කරලා අපිට පෙන්නනවා පෘථිවියේ තියෙන ටවුන් එක. ඒ ටවුන් එකේ මිනිස්සු උඩ බලවහම දකිනවා සෙයින්ස්ලා දෙන්නගේ ස්පේස්ෂිප් එක. එහෙම්මම ඉතින් බිල්ඩන් එකකුත් කඩාගෙන පොළවට ලෑන්ඩ් කරනවා. සමහර මිනිස්සු ඒ ඒලියන්ස්ලා කියලා හිතලා පොලිසියටත් කෝල් කරන්න කියනවා. ඊට පස්සේ ටික වෙලාවකින් ඒ දෙන්න ස්පේස්ෂිප් වලින් එළියට එනවා. අපිට පෙන්නනවා හැම සීෆයිටර් කෙනෙක්ටම තේරිලා සෙයින්ස්ලා දෙන්න පෘථිවියට ආවා කියලා. මිනිස්සු සෙයින්ස්ලා දැකලා කෑ ගහද්දී නෙපාට නම් හොදටම තරහ යනවා. නෙපායාගේ බලෙන් එතන හිටපු මිනිස්සුන්ට ඇටැක් කරනවා. නෙපාගේ ඇටැක් එකෙන් ඒ ටවුන් එක විනාශ වෙලා ගිහිල්ලා නෙපායා කරපු වැඩේ ගැන විජීටට කියද්දී විජීට සත පහකට ගණන් ගන්න නැතුව නෙපාට බයින්න ගන්නවා. මොඩේව අමතක කරන්න එපායි අපි මෙහෙට ආවේ කියලා. හදිස්සියේ හරි මෙතන යට එක ඩ්‍රැගන් බෝල් එකක්වත් තිබ්බනම් ඔහේ මෙතන විනාශ කරපු හින්දා ඒ ඩ්‍රැගන් බෝල් එකත් විනාශ වෙනවනේ. එහෙම වුණොත් අපිට අපේ විශ්ෂක විශ් කරන්න වෙන්නේ නැහැ. අපිට ඩ්‍රැගන් බෝල් තම නැති හින්දා නෙපා කියනවා මට සමා වෙන්න මට ඒක අමතකුණා කියලා. ඊට පස්සේ ඉතින් නෙපා බලන්න ගන්නවා මේ ප්ලැනට් එකේ කාටද ලොකුම පවර් ලෙවල් එක තියෙන්නේ කියලා. මේක නම් ගොඩක් විනෝද වෙයි කියලා ඒගොල්ලොත් ඒ පවර් ලෙවල් එක තියෙන පැත්තට යනවා. ඊට ටික වෙලාවකින් පස්සේ අපිට පෙන්නනවා විජිටයි නෙපයි විනාශ කරපු තැන නිවුස් රිපෝටර්ස්ලා ගොඩක් වට කරගෙන ඉන්නවා. එතන මාස්ටර් යතිරෝබිත් ඉන්නවා. එයා එතන ඉඳලා යන්න හදද්දී එකපාරට එයාට පොලිසියෙන් කතා කරනවා. ඒ පොලිසිය කෙනා අහනවා ඔයා නේද මෙහෙම කරේ කියලා. මාස්ටර් යතිරෝබි කියනවා ඔයා කියන්නේ මට නගරයක් විනාශ කරන්න පුළුවන් කියලාද කියලා. එතනින් කට් කරලා අපිට සී ෆයිටර්ස්ලා වෙන්නනවා. සී ෆයිටර්ස්ලා කිව්වට තාම මෙතෙන්ට ඔක්කොම සී ෆයිටර්ස්ලා නම් ඇවිල්ලා නැහැ. පිකලොයි ගෝහානුයි ක්‍රේනුයි තමයි ඉන්නේ. ඉතින් ඔහම ටිකක් වෙලා ගෝහානුයි ක්‍රේනුයි කතා කර කර ඉද්දී පිකලෝ කියනවා ඕගොල්ලන්ගේ කතාව නවත්තන්න. ඒගොල්ලෝ ඇවිල්ලා කියලා. ඉතින් එතෙන්ට සෙයින්ස්ලා දෙන්න ඇවිල්ලා විජීටා කියනවා කොහොම හරි අපි අන්තිමේ හම්බුණා කියලා. එතකොට පිකලෝ කියනවා මේක තමයි මම ඕගොල්ලන්ට දෙන අන්තිම සහ පළවෙනි අවස්ථාව. දැන් මම මේ ප්ලැනට් එකකින් යන්න කියලා. විජීට නම් පිකලෝ සත පහකට ගණන් ගන්න නැතුව කියනවා ඔයා නේද ඔයානේ ඩිෂ් පරද්දුවේ කියලා. එතකොට නෙපා විජීටගෙන් අහනවා කොළ පාට කෙනා නැමෙක් කොලෙන් නේද කියලා. එතකොට විජීට කියනවා ඔයා නම් නැමෙක් කොලෙන් පුදුමයක් නැහැ. යාර ඩිෂ් පරද්දුවා කිව්වහම එතකොට තමයි පිකලෝ දැනගන්නේ යා වෙන ප්ලැනට් එකකින් කියලා. එතකොට පිකලෝ හිතනවා එහෙනම් මම නැමෙක් කොලෙන් මට විශ්වාස කරන්නත් බෑ. ඒත් මම දන්න මේක ඇත්ත කියලා. විජීට කියනවා ඔයා තමයි ඒ රැඩිෂ්ට කිව්වේ ඩ්‍රැගන් බෝල් ගැන දැන් අපිටත් කියන්න කියලා. එතකොට පිකලෝ කියනවා ස්තුතියි මගේ ප්ලැනට් එක ගැන කිව්වට ඒ වුණාට දැන් මං ඉන්නේ මේ ප්ලැනට් එකේ. ඒක හින්දා ඒකත් එක්ක මොනවද කරන්න ඕනේ කියලා මට කවුරුත් කියන්න ඕනේ නැහැ කියලා. පිකලෝ එහෙම කියලා එයා ෆයිට් කරන්න ලෑස්ති වෙනවා. විජීට කියනවා නෙපා මං හිතන්නේ ඒගොල්ලෝ අපිට ඩ්‍රැගන් බෝල්ස් තියෙන තැන කියන්නේ නැහැ කියලා. නෙපා කියනවා එහෙනම් හරි අපි බලමු කොච්චර ශක්තිමත්ද කියලා. මොගිම පවර් ලෙවල් එක චෙක් කරන්න ගන්නවා. ගෝහාන්ට 1000ක පවර් ලෙවල් එකක් තියෙනවා. පිකලොට 1400ක පවර් ලෙවල් එකක් තියෙනවා. ක්‍රිලන්ට 1100ක පවර් ලෙවල් එකක් තියෙනවා. නෙපා hina වෙලා කියනවා ඕගොල්ලෝ හිතනවාද ඔය වගේ පවර් ලෙවල් එක අපිව ෆයිට් කරන්න පුළුවන් කියලා. ඒ වුණාට විජීට නම් ටිකක් බුද්ධිමත්. එයා එයාගේ ස්කවුට් එක ගලවනවා. විජීට නෙපාටත් කියනවා ඒක ගලවන්න කියලා. මොකද අපේ සී ෆයිටර්ස්ලාට පුළුවන් ඒගොල්ලන්ගේ පවර් ලෙවල් එක ඇටැක් කරද්දී වැඩි කරගන්න. ඊට පස්සේ නෙපාත් කියනවා මට මතකයි අර රෙඩිෂ් කියන මෝඩයා ඒගොල්ලන්ගේ පවර් ලෙවල් එක දැකලා ඒගොල්ලන්ට රැවටුණා. එහෙමම නෙපත් එයාගේ ස්කවුට් එක ගලවනවා. එතකොට ක්‍රිලන් පිකොලකින් අහනවා මේගොල්ලෝ රෙඩිෂ්ටත් වැඩි ශක්තිමත් නම් ගෝකුත් මෙතන නැත්තම් අපි කොහොමද මේගොල්ලන්ව පරද්දන්නේ කියලා. ඒකට නම් පිකොලටත් උත්තරයක් දෙන්න නැති වෙනවා. ඒකෙන්ද ක්‍රිලන් කියනවා කමක් නෑ අපි මේක කරමු කියලා. විජීට කියනවා නෙපා දැන් තමයි මේගොල්ලොත් එක්ක විනෝද වෙන්න වෙලාව. සයිබර් මණ්ඩල එළියට ගන්න එතන 6ක් ඇති. නෙපා කියනවා ඒක නම් නියමයි. ඔය ඇත්තටම දන්නවා විනෝද වෙන්නේ කොහොමද කියලා. නෙපා හැමම කොළ පාට ඇටයා වගේ කරන් පැල කරලා ඒකට මොනවද දානවා. පිකලෝයි ගෝහානුයි ක්‍රිලනුයි නම් හොදටම කන්ෆියුස් වෙලා ඉන්නේ. ඉතින් ඒක පාට අර පැල කරපෑට වල මිනිස්සු වගේ අම්මතු වෙනවා. මිනිස්සු වගේ කිව්වට හරියට බෝන්සියට වගේ. ඒගොල්ලෝ ඉතින් අපේ සී ෆයිටර්ස්ලාට ඇටැක් කරනවා. ඒගොල්ලෝ පොඩි වුණාට ඒගොල්ලන්ට ලොකු පවර් එකක් තියෙනවා. මේ සයිබර්මන්ස්ලා ඉතින් hina වෙලා අපේ සී ෆයිටර්ස්ලාට ඇටැක් කරන්න එනවා. හරි ඉතින් අද එපිසෝඩ් එක ඉවරයි. අපි ඊළඟ එපිසෝඩ් එකේ බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා. අනික කියන්න ඕන දෙයක් තමයි මේ එපිසෝඩ් එකේ ඔයගලන්ගේ කටහඬ ටිකක් වෙනස් වගේ තේරෙයි. ඒක ගැන වැඩි හිතන්න එපා. එහෙනම් මම අදට ගිහින් එන්නම්. ඊළඟ එපිසෝඩ් එක බලන්න අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. bye.